අයිබෝවන් සියලු දෙනාටම තෙරුවන් සරණයි සුබ දවසක් වේවා. ඉතින් ඖෂධ කියලා කිව්වහම අපේ අයට මතක් වෙන්නේ මහ විශාල මිලෙන් අධික ඖෂධ පිළිබඳව. සරල ඖෂධයක් ගැන කියන්නේ. කොයි කවුරුත් දන්න හඳුනන කොත්තමල්ලි. කුණු බඩු වලට වැඩි වශයෙන් එකතු කරන කොත්තමල්ලි කුළු බඩුවක් පමණක් නෙමෙයි වටිනාම ඖෂධයක් වගේම ආහාරයක් කියලා කිව්වා. ඉතින් 3-5 මිශ්‍රණයේ වැඩිපුර තියෙන්නේ කොත්තමල්ලි. නමුත් ඒක කුළු බඩුවක් විතරක් නෙවෙයි. කොත්තමල්ලි ආහාරයක් ලෙස භාවිතයට ගන්නවා. කොත්තමල්ලි ලෝකේ භාවිතා කරලා තියෙන්නේ බුද්ධ වර්ෂ 5000කටත් එහා අනාදිමත් කාලයක සිට. ඈත අතීතයේ පටන් අපේ මුතුන් මිත්තෝ වර්ෂාව කාලෙට ඉඟුරු කොත්තමල්ලි සමව අරගෙන වේලලා කොටලා බෝතල් වල දාලා තියා ගන්නවා. මොකටද? වර්ෂාව කාලේ ශරීරයේ උණුසුම පවත්වාගෙන යන්න සහ සෙම් ප්‍රතිශ්‍රාව උණවැනි රෝග වලින් ආරක්ෂාවක් වෙන්න ගෙදර හැමෝම ඒ කොත්තමල්ලි පානයක් ලෙස හදලා බිව්වා. ඉතින් සියලු දෙනා ඖෂධීය පානයක් ලෙස පාවිච්චි කළ මේ කොත්තමල්ලි වලින් ඒ වගේම ඉඟුරු කුඩු එක්ක එකතු කරාම සෙන් රෝග උණ රෝග පාලනය කරා විතරක් නෙවෙයි ප්‍රතිශක්තිකරණයත් ලැබුණා. ඉතින් මේ කොත්තමල්ලි කියලා කියන්නේ අපි දෙමළෙන්. සිංහල වචනය මොකද්ද දන්නවද? කොතඹුරු. කොතඹුරු කියලා කියවට ගොඩක් අද විවහාර වෙන්නේ කොත්තමල්ලි නමෙන්. ඉතින් මේ කොත්තමල්ලි වල ABC විටමින් තියෙනවා. කොත්තමල්ලි කොළවලක් තියෙනවා. මේ ලංකාවේ සීත ප්‍රදේශවල වැවෙන මේ කොත්තමල්ලි නැත්නම් කොතඹුරු ඉතා වටින පොසුවක් වගේ ආහාරයක්. කොලෙස්ටරෝල් රෝගීන්ට ඒ වගේම සෙම් රෝගවලට මේ කොත්තමල්ලි වටිනා ඖෂධයක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. නිරෝගිමත් වාසනාවන්ත සුබ දවසක් වේවා.